ඉතින් අද දවසේදී තාමත් සාර්ථක විදිහට 2025 ආබාධ සහිත වූවන් සඳහා වූ ආධුනික මලල ක්‍රීඩාවලිය පැවැත්වුණා වතුපිටිවල මේ ක්‍රීඩා සංකීර්ණයේදී. ඉතින් බොහොම සන්තෝෂයි. ඇත්තටම ආබාධ සහිත වූවන් කියන්නේ නිරන්තරයෙන්ම සමාජයේ විවිධ තාඩන පීඩන වලට ලක් වෙන අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ආබාධ සහිත නොවුවත් තාඩන පීඩන වලට දුර්වල පුද්ගලයන් ලක් වෙන මෙවැනි සමාජ වටපිටාවක් ඇතුලේ ආබාධ සහිත පුද්ගලයෙක් එවන් තත්ත්වයකට පත්වීම ඉතාමත් විශාල වශයෙන් සිදුවන දෙයක්. ඉතින් එවන් බාධා මැඩ ගනිමින් මඩේ පිපුණු නෙළුම් මලක් වගේ උඩට මතුවලා සමාජයේ මෙවැනි තත්වයකට එන්නේ ආබාධිත පිරිස් වලින් ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි. ඉතින් ඔවුන්ට ඒ ශක්තිය ලබා දෙන්නට සංවිධානය වන මෙවන් ක්‍රීඩා උත්සව සහ මෙවැනි අවස්ථාවන් ඔවුන්ට මාගු අවස්ථාවක් වෙනවා. හැබැයි රාජ්‍ය අංශයෙන් මෙවැනි උත්සව ආදිය සංවිධානය කිරීමේදී ඔවුන්ට තිබෙන ලොකුම පසුගාමී තත්වය තමයි මෙවන් තරඟාවලියක් පැවැත්වීමට සාමාන්‍ය ක්‍රීඩා උත්සවයකට වඩා ලොකු මුදලක් වැය වෙනවා. විශේෂයෙන්ම කියනවා නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඔවුන් භාරව පැමිණෙන පුද්ගලයන්, ඒ වගේම ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු වලින් විශේෂ වාහන යොදා ගැනීම ආදී වගේ දේවල් බැලුවාම ඇත්තටම වියදම් අධික වෙනවා මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමේදී. ඉතින් මෙවන් වැඩසටහන් තව තවත් ඇති කරන්නට අවශ්‍යයි සමාජයේ. අප වගේ යුද්ධයක් පැවති රටක සහ විශාල වශයෙන් අනතුරු සිදුවන රටක ආබාධිත ප්‍රජාව ඇත්තටම විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔවුන්ට සමාජයේ කුමන හෝ තලයකින් ඉදිරියට එන්නට ශක්තියක් වෙන්නට ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරගන්නට මේ ක්‍රීඩාව තුළින් විශේෂයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් හැකියාව ලැබුණාට ඔවුන්ට මේ වේදිකාව සූදානම් නැතිනම් ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා එළි දක්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි තව තවත් අගය කරනවා සමාජ සේවා දෙපාර්තමේන්තුවට මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න ශක්තිය අවස්ථාව ලැබෙන්න කියලා. ඒ වගේම ATG ආයතනය වැනි ඒ හිතකාමී හිතයිෂී ආයතන වලටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබගේ දෑත අප වෙත දිගු කරන්න අපට මේ සමාජයේ තවත් තැනක් ලබා ගන්නට.